ඉතින් තත්පරයකට අහන්න ඔයගොල්ලෝ විභාගෙට යන ළමයි නිසා විභාගෙ ලියපු අයගෙන් අහන්න ලේසිද අමාරුද? ඒ කියනවා අමාරුයි. MCQද රචනද ස්ට්‍රක්චර්ඩ් එසේද? මොන හරි උත්තරයක් හම්බෙන්නේ MCQ වල මොනවද අමාරු? මොන යුනිට් වල ඒවද? ඇයි ඒවා අමාරු? මොකක්ද ඒකේ තියෙන අමාරුකම? ඒතර ඒ ළමයි කිය මට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන වාක්‍ය. ඒගොල්ලෝ ඒ පින්තූරේ හරියට පැහැදිලි නැහැ. එතකොට හැම එකම අහන්න ස්ට්‍රක්චර්ඩ් එසේ අමාරුද? කොතනද? අයිනෙන් අහලා තිබ්බා. කෝකද අයින? මුල් පාඩම්ද අග පාඩම්ද? මොකක්ද අයින කියන්නේ? එහෙම දිගට ප්‍රශ්න කරන්න. එතකොට අපිට තේරෙනවා මේ ළමයින්ට වෙලා තියෙන අඩුපාඩුව. ඒතර අපිට තේරෙනවා රයිට් අපි විභාගෙට යනකොට මේ අඩුපාඩු හදාගෙන යන්න ඕන. අපි මේ අඩුපාඩු හදාගෙන ගියොත් අපිට ඒක පුළුවන්. ඒතර අයියලා කරන විභාගේ අමාරු වුණා නම් අමාරු උනේ කොතනද කියලා දන්න ළමෙක් විතරයි මේ අවුරුද්දේකට විසඳුම හොයාගන්නේ. අයියලා කරලාට රිවිෂන් වලදී ඒකට විසඳුම හොයාගන්න වෙනවා. හරි විභාගෙට ගිහිල්ලා සමහර කියන ලියන්න ගියාම මතක නැති වුණා. මතක නැති වුණා නම් ඒ කියන්නේ හරියට පාඩම් කරලා කියවලා නැහැ. තව කට්ටියක් කියනවා ලියන්න කියලා පැටලුණා. ඒ කියන්නේ මොකද්ද? හරි හැමං අවබෝධයක් නැහැ. සමහර අය කියනවා අපිට ලියන්න තිබ්බ ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඒතර ඒකටත් එයාලගේ වැරද්දක් තියෙනවා. ඇයි ඉගෙන ගත්තේ නැත්තේ? ඈ ඉතින් ඒ වගේ හැම වෙලාවෙම අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා පිස්සුවෙන් වගේ මේවා ඉවර කරගන්න නටන්න නැතුව මේ වගේ සරල කොටස් දිහා බලන්න.